අපි අද නාන්න යනවා ලේල් වලට. මේක තියෙන්නේ බුලත් කෝපිටියේ. බුලත් කෝපිටියේ ඉඳන් කිලෝමීටර් 7ක් විතර ඇතුළට එන්න ඕනේ. හැබැයි ඉතින් වාහනයක එනවා නම් හරි අමාරුයි. වාහනයක එන්න බෑ. වාහනේ මග දාලා පයින් තමයි එන්න ඕනේ කිලෝමීටර් එකමාරක් විතර. අපි කට්ටියම යනවා. අපි ගිහින් බලමු කොහොමද කියලා දැන. ටිකක් පයින් යන්න තියෙනවා නේද දැන්ටි? ඔව්. අමාරු පාරක් තියෙන්නේ. ඉතින් වාහනයක නම් එන්න බෑ. මෙතන ලස්සන තැනක් කියලා නම් දන්නවා. මේ ටිකක් ඉතින් පයින් යන්න ඕනේ. වාහනේ දාලා කිලෝමීටර එකමාරක් දෙකක් විතර වගේ පයින් ඉන්න ඕනේ. ලේල් වල අපි ගිහින් බලමු කොහොමද කියලා. මේ විදියට තමයි ඉතින් අපේ අය යන්නේ. බොහොම අමාරුවෙන් නගිනවා කන්ද. අපි බලමු ගිහිල්ලා එතන කොහමද ලස්සන තැනක්ද කියලා. අපි මේක කලින් නම් ගිහිල්ලා නැහැ. ඒත් මේ අපි හොයාගෙන ආවේ මෙතන ලස්සනයි කියන නිසා. මෙන්න මෙතනින් තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ ලේල් වල නැචරල් පූල් එකට. මේ පාරකින් තව මීටර් 200 300 විතර වගේ කැලේ ඇතුලෙන් යන්න තියෙනවා. පොඩ්ඩක් අහගෙන කරගෙන එන්න ඕනේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. නැචරල් පූල් එකට කොහොමද ගයිස් ලස්සන. ඕගොල්ලොත් එන්න හැබැයි ටිකක් හොයාගන්න අමාරුයි. ලොකේෂන් දාගෙන එන්න පුළුවන්. මේතන ලස්සන තැනක්. හැබැයි වාහනේ නම් එන්න අමාරුයි ටිකක්. වාහනේ නවත්තලා පාරේ නවත්තලා පයින්ම තමයි ඇතුළට එන්න ඕනේ කිලෝමීටර් දෙකක් දෙකමාරක් විතර වගේ. ටිකක් උස වාහනයක් වගේ නම් එන්න පුළුවන්. ඒත් පාර පොඩි.
ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන හරි ලස්සන තැනක්. ඉතින් ඔයගොල්ලොත් එන්න මේ වගේ තැන් වලට එනකොට ඔයගොල්ලෝ ගේන ප්ලාස්ටික් පොලිතින් බෑග් හැම දෙයක්ම ඔයගොල්ලෝ අපව අරයි යන්න වග බලා ගන්න. මොකද මේ තැන් විනාශ කරනවා කියලා අපිට සාමාන්‍යයෙන් පේනවා. ඒක නිසා අපි නම් දැන් ගෙනාපු දේවල් වලට අමතරව මෙතන තියෙන දේවල් වලින් පොඩි දේවල් ටිකක් අරයි යන්න තමයි අපි අදහස් කරේ. ඔයගොල්ලොත් මේ වගේ තැන් වලට ආවොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගේන දේවල් අපව අරයි යන්න අමතක කරන්න එපා. මේක බොන්නක් ගන්නවා. ඔව් මේගොල්ලෝ මේක පවුල් ගානක් බොනවල මේකේ. ගොඩක් අය බොන්නේ මේකෙන්. කොච්චර හොඳ වතුර සෙට් එකක් බොන්නේ මේ වගේ පිරිසිදු වතුර තියෙනවද ටැප් වලින් එනවද? ඒකට බෙහෙත් දාලා මේ තරමේ. ඒ වතුර නෑ සංකෝණ 29 කිලෝමීටර ගානම කැලේ විතර. මෙතෙන් ඉතින් එන මිනිස්සු දැනගන්න ඕනේ මේක පිරිසිදු තියාගෙන කුණු වතුර ඉස්සර දාන්න නැතුව සුද්ධ කරගන්න. මේ බල්ලත් ඔයගොල්ලෝගේ. ඔව්. ඒ මුදුල් කට්ටිය සුදුලා දෙන කට්ටිය කැමරාව දැක්ක නේද අපිට ගමේ යාළුවෙක් හම්බුණා. එයා කියන්නේත් ඒකයි මෙතෙන්ට එන අයගේ අතේ තමයි මේක තියෙන්නේ. මේවා පිරිසිදුව තියාගන්න ඕනේ. අපවිත්‍ර නොකරන්න ඕනේ. ඒවා ඉතින් අපි වගේ බලා ගන්නවා. අපි ගේන කුණු අපි ගෙනියන්න ඕනේ. මම ඉස්සෙල්ලත් කිව්ව එකයි. මාර ලස්සනයි දැන්. අපිට මේ යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. Ya nan ini amma. මේ වගේ තැනකට ආවම නිදහසේ ඉන්න මාර නිස්කලංකයි සෙනග පොඩ්ඩක් එනවා අඩුයි මොකද මේ පාරවල් පොඩ්ඩක් අබලන් නිසා. ඒත් මේ වගේ තැනකට එන්න හරිම ලස්සනයි. ඔයගොල්ලෝ තාවොත් ආසයිතේ දෙපාරක් අනිවාර්යෙන් මෙයි. අපි නාලා කරලා යන ගමන් ඔක්කොම ඉවර කරලා අපිට හම්බුණා ලස්සන බයික් එකක්. ඒ බලන්නකෝ. මගේ මූණ අමතක වෙන්නේ ආයේ නුවර කවදායිද කියලා දන්නේ නැහැ. කොහොමද? ළමයි ඔයගොල්ලන්ට තාසද මේ වගේ එකට? මේකේ නැති දෙයක් නැහැ. මොනවද පුතේ මේකේ තියෙන්නේ? ලයිට් තියෙනවා. ලයිට් තියෙනවා, සෙට් එකක් තියෙනවා, ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එක ගන්න බෑ. අංග සම්පූර්ණ බයික් එකක්. පුතා ඉන්නේ මේ ළඟද? අර 12 කොට. 12 කොටනේ. ඔන්න එන ඔයගලන්ට ලස්සන බයික් එකකුත් දැක්කා. ඉතින් අපේ ගමන ඉවර කරලා අපි හැමෝම මේ යන්න කියලා යන්නේ මේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.